හායි ෆුඩීස් ඉතින් ඔන්න අද ගෙනාවා පොඩි කෑම එකක් මේක අපි අපේ පැත්තේ නෙමෙයි අපේ ලොකේෂන් එකෙන් පොඩ්ඩක් දුර ගිහිල්ලා පොඩි ට්‍රැවල් එකක් කරන අතරේ ගත්ත කෑම එකක්. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක අපේ ටයිම් ෆෝ ෆුඩීස් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේක ඇත්තටම මම ගත්තේ කැන්ඩි වලින්. මේක Uber එකෙන් මම ඕඩර් කරපු ඕඩර් එකක්. මේක ගෙන්නපු කඩේ නම තමයි ඕපන් රෙස්ටෝරන්ට්. සමහර මේ ඕපන් රයිස් ෆැමිලි රෙස්ටෝරන්ට්. ඕපන් රයිස් ෆැමිලි රෙස්ටෝරන්ට් කියලා මේක තියෙන නුවර. ඉතින් මට හිතුණා අපි නුවර ගිහලා මට මෙතනින් කන්න හිතෙච්ච නිසා දාපු Uber order එකක් තමයි මේක. ඉතින් මේ රයිස් එකට ගියේ මට රුපියල් 900 ගණක් වගේ තමයි. මට හරියට මතක නැහැ මොකද මේ වීඩියෝ එක කරලා ටික දවසක් වෙන නිසා කොහොමුණත් අපි බලමු ඇරලා කොහොමද රයිස් එක කියලා. ඉතින් මෙන්න මේ විදිහේ බොක්ස් එකක තමයි අරගෙන ඕපන් රයිස් ෆැමිලි රෙස්ටෝරන්ට් කියලා මේ විදිහට ගහපු බොක්ස් එක තමයි එන්නේ. මේක අපි රිවිව්ස් බැලුවම නම් සාමාන්‍ය Google එකේ රිවිව්ස් එහෙම Uber එකේ තිබ්බා මේ 10000 වගේ ප්ලස් ඕඩර්ස් ගිහිලා තිබ්බා මේ රෙස්ටෝරන්ට් එකෙන්. ඒ වගේම මේ Google එකේ පවා Google එකේ එතකොට Google Map එකේ එහෙම රෙස්ටෝරන්ට් එක එහෙම බැලුවම ඒවෙත් රිවිව්ස් එහෙම ටිකක් හොඳ රිවිව්ස් තිබ්බා. ඒ නිසා තමයි ෆෙඩියත් මේකෙන් දාන්න හේතුවක් උනේ. මේ ඉතින් නිසා බැලුවා අපි ඕඩර් දාලා මේ රයිස් එකත් එක්ක අර මම දැන් පෙන්වූ විදිහට හොඩි එකක් දීලා තිනවා ග්‍රේවි එකක් දීලා තිනවා. ඉතින් මේ රයිස් එක ඇරියට පස්සේ මෙන්න මෙහෙම තමයි යාළුවනේ එන්නේ. ඔන්න දැන් මෙහෙම ඇරියම මෙන්න මේ විදිය ලුක් එකක් තමයි තියෙන්නේ. මේ ලන්ච් ෂීට් එක වල අපි දැන් ලන්ච් ෂීට් එකත් පොඩ්ඩක් ඇරලා බලමු කොහොමද කියලා. මෙන්න මෙහෙම තමයි යාළුවනේ රයිස් එක එන්නේ. ඔයාලා බලන්න ඔන්න කැරට් එහෙම හොඳට කැරට් ලීක්ස් එහෙම ඒවල හොඳට පේන තියෙනවා. චිකන් කෑලිත් හොඳට පේන. චිකන් අර ඉරල වගේ තමයි දාලා තිනවා. ඔයාලට පේන්නේ නැති. මම තව ටිකක් හොඳට ලං කරලා පෙන්නන්නම්. ඊට පස්සේ මෙතන සයිඩ් එකෙන් ඔයාලට chili paste එකක් පේනවා. මේ ඉතින් මෙන්න මේ ටික තමයි එකයි. අර මම කලින් පෙන්නුවා gravy එක. ඒ ටික තමයි තියෙන්නේ යාළුවනේ. ඉතින් මෙන්න මේක තමයි ඕපන් රයිස් නුවර කැන්ඩි ඕපන් රයිස් ෆැමිලි රෙස්ටෝරන්ට් එකේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් දැන් තියෙන්නේ කාලා බලන්න. ඊට කලින් මම ඔයාලට පොඩ්ඩක් රයිස් එක පොඩ්ඩක් වෙන මෙහෙම ලක් කරලා ඔයාලට පේන මස් කැලියම තියෙන හොඳට. අපි දැන් කටක් කාලා බලමු කොහොමද රස කියලා. ඉතින් යාළුවනේ මේ අපි රයිස් එක මේ විදිහට පිඟානට දාගත්තා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. අපිට රයිස් එක අතට ගන්නකොට ටිකක් බර නැහැ වගේ දැනෙනකොට ඇත්තටම හොඳ පෝෂන් එකක් තියෙනවා. පිඟානට දාලා මෙතන තව රයිස් එකෙන් භාගිකුත් ඉතුරුයි. ඊට පස්සේ අපි දැන් මේ කටවල් දෙක තුන කාලා තියෙන්නේ. ඉතින් එහෙම බලමු හොඳ පෝෂන් එකක් තියෙනවා මේ ඕපන් රයිස් එකේ. ඉතින් ඔන්න ඔහම තමයි අපේ ඕපන් රයිස් ෆැමිලි රෙස්ටෝරන්ට් එකේ නුවර ඕපන් රයිස් ෆැමිලි රෙස්ටෝරන්ට් එකේ අපේ එක්ස්පීරියන්ස් එක. ඉතින් මේ පුංචි වීඩියෝ එකක් අරන් අපිට හිතුණා රයිස් එක ඇත්තටම කෑවට පස්සේ රසයි කියලා හිතෙච්ච නිසා තමයි අපි මේ වීඩියෝ ක්ලිප් ටික එකතු කරලා ඔයාලට පොඩි වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් වීඩියෝ එක බලපුවාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් තවත් රස කෑම එකකින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. Bye foodies.